අයබෝවන් තමන්ගේ තියෙන නඩුවක් කල්යන්නේ නැතුව ඉතාම ඉක්මනින් ඉවර කරගන්න හැම කෙනෙක්ම කැමතියි. සිවිල් නඩුවක් හෝ අපරාධ නඩුවක් කල්යන්න කල්ගත වෙන්න බලපාන හේතු සාධක ගණනාවක් තියෙනවා. මේ හේතු සාධක වලින් සමහර හේතු සාධක අපිට උනන්දු නොතින් වළක්ව ගන්න කල්ගත වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම සමහර හේතු සාධක අපිට ඒ විදියට නවත්තන්න බෑ. ඉතින් අපි බලමු මොනවද මේ නඩුවක් කල්ගත වෙන්න බලපාන හේතු සාධක කියලා. නඩුවක් කල්ගත වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි නඩු දිනය වෙනකොට මේ නඩුවට අදාළ පියවරගෙන නොතිබීම. සිවිල් නඩුවක් හෝ අපරාධ නඩුවක් ගරු අධිකරණ ඉදිරියේ ගොනු කිරීමෙන් පස්සේ මේ නඩුවට අදාළව ගත යුතු එක් නඩු වර්ග අනුව මේක වෙනස් වෙනවා. මේ නඩු වර්ග අනුව මේ නඩුවේ ගත යුතු පියවර තියෙනවා. මේ පියවර නියමිත දිනේදී නිසි පරිදි නොගැනීම නිසා නඩුවක් කල් යාම ගැන තමයි මෙතෙන්දී කතා කරේ. උදාහරණයක් ආශ්‍රයෙන් අපි මේ කරුණ පැහැදිලි කරගත්තොත් අපි හිතමු සිවිල් නඩුවක කිසියම් දික්කසාද නඩුවක හෝ මුදල් නඩුවක මේ ඕනෑම ආකාරයක සිවිල් නඩුවක මුලින්ම පැමිණිල්ල ඉදිරිපත් කරාට පස්සේ පෙරකලාසි ගොනු කරලා විත්තිකරු විසින් තමන්ගේ උත්තරේ ගොනු කිරීම සිදු කළ යුතුයි. එතකොට මේ විදියට උත්තරේ ගොනු කරන්න නියමිත දිනේදී උත්තරේ ගොනු කරන්නේ නැතුව ඒ සඳහා තවත් දිනයක් ඉල්ලීමක් කරනවා නම් එතකොට තවත් දිනයක් ගත වීම සිදු වෙනවා උත්තරය සඳහා. ඒ වගේම තමයි අපරාධ නඩුවක අපි හිතමු පොලිසිය විසින් නියමිත අවස්ථාවේදී චෝදනා පත්‍රයක් ගොනු කරලා නැත්නම් පැමිණිල්ල ගොනු කරලා නැත්නම් මෙන්න මේ වගේ දේවල් හින්දා නඩුව දිනයක් යනවා. එතකොට මේ නඩුවේ අදාළ පියවර නොගැනීම නිසා නඩුවක් කල්ගත වෙන්න පුළුවන් තවත් හේතුවක් තමයි නඩුවේ පාර්ශවකරුවෙකු නියමිත දිනේදී අධිකරණයේ පෙනී නොසිටීම. කිසියම් නඩුවක පැමිණිලි පාර්ශවය හෝ විත්ති පාර්ශවය කියන මේ දෙපාර්ශවයෙන් ඕනෑම පාර්ශවයක් අදාළ නියමිත දිනේදී ගරු අධිකරණයේ පෙනී නොසිටීම නිසා නඩුවක් කල් යන එක ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. සිවිල් නඩුවක වුණත් අපරාධ නඩුවක වුණත් නඩුවේ පැමිණිලි පාර්ශවය හෝ විත්ති පාර්ශවය කියන මේ පාර්ශවයන් දෙකෙන් මොන පාර්ශවයක් හරි අදාළ නියමිත දිනේදී ගරු අධිකරණයේ පෙනීන්නේ නැතුව Tamanගේ අසනීප තත්වයක් එහෙම නැත්නම් වෙනත් කිසියම් හේතුවක් මත දිනයක් ඉල්ලීමක් කරනවා නම් මෙන්න මේ හේතුව හින්දා මේ නඩුව කල් යන එක වෙන්න පුළුවන්. නඩුවක පැමිණිලි පාර්ශවය හෝ විත්ති පාර්ශවය වගේම මේ නඩුව විභාගයට නියම වුණාට පස්සේ අදාළ සාක්ෂිකරුවෙක් නියමිත දිනේදී ගරු අධිකරණයේ පෙනී සිටීමක් කරන්නේ නැත්නම් මෙන්න මේ හේතුව හින්දාත් නඩුවක් කල් යන්න පුළුවන්. මේ කරුණ සිවිල් සහ අපරාධ කියන නඩු වර්ග දෙකටම අදාළ වෙන කරුණක්. නඩුවක් කල් යන්න පුළුවන් ඊළඟ හේතුව තමයි නඩුවක පාර්ශවකරුවන් සාක්ෂිකරුවන් ගරු අධිකරණයේ පෙනී සිටීමක් කරත් නඩුවට අවශ්‍ය කිසියම් ලේඛනයක් තොරතුරක් නියමිත දිනේදී ගරු අධිකරණයට රැගෙන වෙන්නේ නැතිවීම. උදාහරණයක් ආශ්‍රයෙන් අපි මේ කරුණත් පැහැදිලි කරගත්තොත් අපි හිතමු චෙක්පත් අගරු වීම සම්බන්ධ නඩුවක් ගරු අධිකරණයේ ගොනු කරලා තියෙනවා. එතකොට මේ චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් බැංකු සාක්ෂිකරුවන් කැඳවීමක් සිදු කරනු ලබනවා. එතකොට අදාළ බැංකු නිලධාරියා ගරු අධිකරණයේ පෙනී සිටීමක් කරත් ඔහු විසින් මේ ගිණුමට අදාළ තොරතුරු එහෙම නැත්නම් අගරුණු චෙක්පතට අදාළ තොරතුරු රැගෙනවිල්ල නැත්නම් ඒ සඳහා දිනයක් ගත වීමක් සිදු වෙනවා. මේ විදියට සිවිල් නඩුවක වුණත් අපරාධ නඩුවක වුණත් මේ නඩුවට අවශ්‍ය තොරතුරු ලේඛන අදාළ නියමිත දිනේදී ගොනු කිරීමක් කරන්නේ නැත්නම් ඒ සඳහා දිනගත වීමක් සිදු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපරාධ නඩුවලදී නඩුවේ නඩු භාණ්ඩ නියමිත දිනේදී ගරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒ සඳහා දිනගත වීමක් සිදු වෙන්න පුළුවන්. සිවිල් නඩුවක් හෝ අපරාධ නඩුවක් කල්ගත වෙන්න පුළුවන් හේතු අතරින් අපි මේ දක්වා සාකච්ඡා කරපු කරුණු හැම දෙයක්ම නඩුවේ පාර්ශවකරුවන්ගේ උත්සාහය මත ඔවුන්ගේ මේ නඩුව වෙනුවෙන් තියෙන උනන්දුව මත Tamanට වළක්ව ගන්න පුළුවන් හේතු. මෙතනින් පස්සේ අපි කතා කරන හේතු ටික මේ විදිහට නඩුවේ පාර්ශවකරුවන්ට Tamanගේ උනන්දුව මත වළක්වන්න හැකියාවක් නැති නමුත් නඩුවක් කල් යන්න පුළුවන් හේතු ටික තමයි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයින් පළවෙනිම හේතුව තමයි නඩුවේ පාර්ශව දෙකෙන් විත්ති පාර්ශවය හෝ පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයාට අදාළ දිනේදී ගරු අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වීම. ඒ කියන්නේ නඩුවක විත්ති පාර්ශවයේ හෝ පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයාට Tamanගේ පෞද්ගලික හේතුවක් මත ගරු අධිකරණයේ පෙනී සිටීමක් කරන්න බැරි නම් මෙන්න මේ වගේ හේතුවක් හින්දා නඩුවක් කල් යාම සිදු වෙනවා. ඒ වගේම නඩුවට අදාළ ගරු අධිකරණයේ විනිසුරුවරයා නිවාඩු ලබාගෙන තිබීම නිසාත් නඩුවක් කල් යන්න පුළුවන්. මේකත් වළක්වන්න බැරි හේතුවක්. මොකද විනිසුරුවරයා කියන්නේ සාමාන්‍ය මිනිසෙක්. එතකොට යම්කිසි අසනීප තත්වයක් එහෙම නැත්නම් වෙනත් පෞද්ගලික හේතුවක් මත විනිසුරුවරයා නිවාඩුවක් ලබාගෙන තියෙනවා නම් මේ දිනයට නියමිත නඩු කල් යාම සිදු වෙනවා.
ඒ වගේම සිවිල් නඩුවලදී වගේම අපරාධ නඩුවලදී ඇතම් නඩුවලදී භාෂා පරිවර්තකවරයාගේ සහාය අවශ්‍ය වෙනවා. ලංකාවේ නඩුවලදී විශේෂයෙන්ම සිංහල භාෂාව හසුරවන්න බැරි සාක්ෂිකරුවෙක්ගේ සාක්ෂියක් ලබා ගන්නවා නම් ඒ සඳහා භාෂා පරිවර්තකවරයාගේ සහාය අවශ්‍ය වෙනවා. එතකොට මේ විදිහට භාෂා පරිවර්තකයාගේ සහාය අවශ්‍ය වෙච්ච වෙලාවේදී අදාළ භාෂා පරිවර්තකවරයා නිවාඩු අරගෙන ඉන්න ඕන. ඒ වගේම අදාළ අධිකරණයට යම්කිසි භාෂාවක් සම්බන්ධ භාෂා පරිවර්තකවරයෙක් නැත්නම් වෙනත් අධිකරණයකින් භාෂා පරිවර්තකවරයෙක් ඇඳවීමට අවශ්‍ය වෙනවා නම් මෙන්න මේ වගේ හේතුවක් හින්දා නඩුවක් කල් යාම සිදු වෙනවා. සමහර අවස්ථාවලදී විශේෂ අවස්ථානුගත තත්ත්වයන් යටතේ හදිසි ආපදා තත්ත්වයන් යටතේ වගේ දේවල් වලදී රජය විසින් විශේෂ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමක් සිදු කරනු ලබනවා. මේ විදිහට හදිසියේ විශේෂ නිවාඩු දින ප්‍රකාශයට පත් කරද්දී අදාළ දිනවලට නියමිත වෙලා තිබුණු නඩු කල් යාම සිදු වෙනවා. මෙන්න මේ හේතු සාධක මත ලංකාවේ උසාවියක නඩුවක් කල් යන එක සිදු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ගොඩක් අය අපෙන් අහනවා දික්කසද නඩුවක් කොච්චර කාලයක් යනවද බෙදුම් නඩුවක් කොච්චර කාලයක් යනවද මෙන්න මේ විදියට එක් නඩු වර්ග අනුව කොච්චර කාලයක් ගත වෙනවද කියලා. නමුත් කිසිම අවස්ථාවක මේ විදියට එක් නඩු වර්ග අනුව කොච්චර කාලයක් ගත වෙනවද කියන දේ කියන්න බෑ. මොකද හැම නඩුවක්ම ඒ නඩුවට අනන්‍ය වෙච්ච සිද්ධිමය සාධකත් එක්ක තමයි පවතින්නේ. එතකොට නඩුවේ සිද්ධිමය සාධක සාක්ෂි ඒ වගේම අනිත්කොත් අවස්ථානුගත තත්ත්වයන් යටතේ තමයි මේ නඩුවට කොච්චර කාලයක් ගත වෙනවද කියන එක තීරණය වෙන්නේ. මෙන්න මේ නිසා නඩුවක් කල් යන්න පුළුවන් හේතු සහ ඒන් Tamanට වළක්ව ගන්න පුළුවන් හේතු මොනවාද කියලා හඳුනගෙන ඒ අනුව Taman නිසි පරිදි ගරු අධිකරණයට ඉදිරිපත් වෙලා සාක්ෂිකරුවන් නියමිත අවස්ථාවේදී ඉදිරිපත් කරලා ඒ වගේම Tamanගේ නීතිඥවරයාට අවශ්‍ය සියලු ලේඛන සහ තොරතුරු ලබා දීලා සාක්ෂි ලබා දීලා ඒ අවශ්‍ය සහයෝගය දක්වලා Tamanගේ නඩුව කල් යන එක වළක්ව ගන්න පාර්ශවකරුවන්ට හැකියාව තියෙනවා.